හරි මේ concept එක අපි තේරුම් ගන්න මේ PI කරන්දරේ සමීකරණ හැදෙන තේරුම් ගන්න කලින් මම පොඩ්ඩක් මේ අර ඇමයිනෝ අම්ල වල මේ බෆර් කතන්දර ස්වාරක්ෂක කතන්දර පොඩ්ඩක් කියලා දෙන්නම්. මේක වැදගත් වෙනවා. හරිද? දැන් අපි දන්නා ඇමයිනෝ අම්ල කොහොමද තියෙන්නේ? C කාණ්ඩයයි ඒ කියන්නේ මෙතන තියෙනවා C කාණ්ඩේ, කාබන් කාණ්ඩේ, ඊට පස්සේ COOH කාණ්ඩයක් තියෙනවා. ඇමයින් කාණ්ඩයක් තියෙනවා. ඊට අමතරව කවුද? සයිඩ් චේන් නැත්නම් අංශ දාම ඉන්නවා. හරි. අපි දැන් බලමු කොහොමද මේ ඇමයිනෝ අම්ලේ කොහොමද බෆර් එකක් නැත්නම් ස්වාරක්ෂකයක් වශයෙන් මේ කටයුතු කරන්න කියලා. හරිද? අපි දන්නවා ස්වාරක්ෂකයක් කියන්නේ මොකද්ද? ස්වාරක්ෂකයක් කියන්නේ හිතන්න එයා ඉන්න මාධ්‍ය ආම්ලික නම් එයා මොකද කරන්නේ? මේක භාෂ්මීකරණ මේ භාෂ්මීකරණ හදනවා නැත්නම් භාෂ්මික කරනවා. එයා භාෂ්මික නම් එයා ඒක ආම්ලිකරණ හදනවා. හරි. දැන් හිතන්න මම මේ මාධ්‍ය හරිද? මේ මාධ්‍ය ආම්ලිකයි. හරිද? මේ මාධ්‍ය ආම්ලිකයි. හිතන්න මේ මාධ්‍ය ආම්ලිකයි. දැන් මම මෙයාව දානවා මෙන්න මේ ගොඩ. ඒ කියන්නේ ආම්ලික මාධ්‍යට ඇමයිනෝ අම්ල දානවා. හරිද? COOH NH2 R කාණ්ඩ. හරිද? දැන් එයා ආම්ලිකයිනේ සෝරි මාධ්‍ය ආම්ලිකනේ. හරි. දැන් එයා ඉන්න මාධ්‍ය ආම්ලිකයි. මාධ්‍ය ආම්ලික කියන එක අදහස මොකද්ද? මාධ්‍යයේ වැඩිපුර ඉන්නේ කවුද? H+ අයන ගොඩක් ඉන්නවා. H+ අයන ගොඩක් ඉන්නවා. එහෙනම් මෙයාගේ ස්වාරක්ෂක වැඩි කරන්න ඕන නැත්නම් බෆර් ෆන්ක්ෂන් එක කරන්න ඕන නම් එයා මොකද මේ H+ ගාන අඩු කරන්න ඕන. එතකොට අපිට භාෂ්මික මෙයාගේ ආම්ලික අඩු කරන්න පුළුවන්. එයාට එතකොට එහෙම තියෙද්දි මේ COOH ට මුකුත්ම කරන්න බෑ. මොකද එයාට තවදුරටත් වෙනස් විදිහට පරිවර්තනය වෙන්න බෑ. මොකද එයා H+ දෙන කෙනෙක්. හැබැයි NH2 කියන එක ගන්න පුළුවන් මේ H+ එයාගේ පැත්තට ගන්න. එහෙම ගත්තට පස්සේ මොකද කරන්නේ? එයා වෙනවා CH COOH R NH2 ට තව H එකක් එකතු වුණාම H+ එකක් ආවම කීයද? NH3+ එනවා. හරිද? එතකොට මොකද වෙන්නේ? මාධ්‍යයේ තියෙන H+ ගාන අඩු වෙනවා. මාධ්‍ය ආම්ලික භාවයෙන් අඩු වෙලා ආම්ලික භාව අඩුගෙන යනවා. හරිද? මේ තමයි එක විදිය. දැන් බලමු අනිත් විදිය. ඒ තමයි මොකද්ද? මම දාන මෙයාව අරගෙන භාෂ්මික ද්‍රාවණයක. හරිද? භාෂ්මික ද්‍රාවණය දැම්මම මොකද වෙන්නේ? භාෂ්මික දැම්මම එතන කවුද වැඩිපුරම ඉන්නේ? OH- අයනේ. හරිද? OH- වැඩිපුර අයනේ ඉන්නවා. හරි. දැන් මම දාන සාමාන්‍ය මේ COOH COOH NH2R කාණ්ඩය. හරිද? COOH NH2R කාණ්ඩය. දැන් ගත්තොත් බලන්න දැන් මෙතන මාධ්‍ය මුදලා තියෙන භාෂ්මික භාවය වැඩි. මාධ්‍ය භාෂ්මිකයි. එහෙනම් මේ මාධ්‍ය භාෂ්මික බව අඩු කරන්න මොකද කරන්නේ? අපි මාධ්‍යයට H+ මුදා හරින්න ඕනේ. H+ මුදා හරියම මොකද වෙන්නේ? OH- සහ H එකතු වෙලා මොකද? එකතු වෙලා H2 හදනවනේ. එතකොට භාෂ්මික බව අඩු වෙනවා. දැන් ස්වාරක්ෂක නැත්නම් මේ බෆර් එකේ වැඩේ තියෙන එකනේ. දැන් එයා ආම්ලික මාධ්‍ය හැදෙච්ච විදිහ අපි ඉගෙන ගත්තා. එතකොට එයා භාෂ්මික මාධ්‍ය කරන්නේ මොකද කරන්නද? මෙන්න මේ H+ කියන ගලව H+ කියන ගලව මේ මාධ්‍යට ලබා දෙනවා. H+ තියෙන කට්ටිය ගලව මාධ්‍ය දෙනවා. එහෙනම් මොකද වෙන්නේ මෙතනදී? COOH කියන එක්කෙනාගේ H+ එකක් ගැලවිලා ගිහිල්ලා CH NH2R COO- එක්කෙනා හැදෙනවා. හරිද? හරිද? ඔන්න ඕක නිසා තමයි අපි කියන්නේ හරිද? ඒක තමයි කියන්නේ ආම්ලික මාධ්‍යයේදී එයාගේ ඉතිරි වෙන්නේ මෙන්න මේ පරමාණු. ආම්ලික මාධ්‍ය එයාගේ වැඩි ඉවරන පස්සේ ඉවර වෙන්නේ මෙයා. එතකොට එයාගේ තියෙන සමස්ත ආරෝපණය කීයද බලන්න? මෙයාට ධන, මෙයා නෑ, මෙයා නෑ. එහෙනම් මොකද සමස්ත ආරෝපණය ධන. ධන. ඒක තමයි අපි කියන්නේ ආම්ලික මාධ්‍යයේදී ස්ථායී වන්නේ මොකද්ද? ධන නැත්නම් කැටායනේ තමයි ස්ථායී වෙන්නේ. එහෙනම් භාෂ්මික මාධ්‍ය කවද ස්ථායී වෙන්නේ? මෙයාගේ ආරෝපණයක් නෑ, මෙයාගේ ආරෝපණයක් නෑ. හැබැයි මෙයා හරින්නේ. ඒක තමයි අපි කියන්නේ මොකද්ද? භාෂ්මික මාධ්‍යයේදී ස්ථායී වෙන්නේ ඇනායනේ, ආම්ලික මාධ්‍යයේදී ස්ථායී වෙන්නේ කැටායනේ. බලන්න ඒක අපේ නෝට් එකේ තියෙන එහෙමනේ. බලන්න අපේ අර තිබ්බර ලෙක්චර් නෝට් එකේ තියෙන්නේ මොකද්ද? in acidic solution cation මේ ප්‍රමිනෝස් කියන්නේ මොකද්ද? එයා එතන තමයි ස්ථායී වෙන්නේ. හරිද? in alkane solution නැත්නම් භාෂ්මික මාධ්‍යයේදී මේ අනායන තමයි ස්ථායී වෙන්නේ. හරිද? ඔන්න ඔක තේරුණානේ. හරි. දැන් අපි කතා කරන්නේ මේ ස්විට අයන් එක. හරිද? නැත්නම් ඒක ඒක ස්ථායී වෙන්නේ කොහොමද තමයි දැන් අපිට ඔක තියෙන්නේ. එතකොට එතනදී මොකද වෙන්නේ? එතනදී NH3+ සහ COO- කියන අවස්ථා දෙකේම ඉන්නවා. හරිද? ඒ අවස්ථා දෙකම ඉන්නවා. එතකොට අපිට මෙන්න එයාගේ pH අගය. ඒ කියන්නේ අපි ඒකට කියන්නේ isoelectric pH අගය හොයාගන්න තමයි මෙන්න මේ කියන සමීකරණ අපි යොදාගන්නේ. හරිද? සමීකරණ ටික යොදාගන්න. හරිද? එතකොට දැන් හිතන්න පළවෙනි අවස්ථාව යටතේ අපි කතා කරන්නේ මෙන්න මේ සයිඩ් චේන් එකේ කිසිම භාෂ්මක කෑල්ලක් නැති වෙයිදී.
හරිද? ඒ කියන්නේ මෙයා R චේන් එකේ සයිඩ් චේන් එකේ ඊටවත් භාෂ්මික ආම්ලික නැති අවස්ථාවක්. ඒ කියන්නේ මෙන්න මේ වගේ අයනේ. හරිද? දැන් මේ වගේ ගත්තොත් එහෙම බලන්න දැන් අපි දන්නා භාෂ්මික ඇමයිනෝ අම්ල වල භාෂ්මික බව ලබා දෙන්නේ NH2 ආම්ලික බව දෙන්නේ COOH. එහෙම නැති අය ඉන්නේ බලන්න මේ අපිට ඉන්නේ වර්ග දෙකක් ඉන්න මේ ඉන්නේ භාෂ්මිකයි මේ ඉන්නේ ආම්ලිකයි. මේ COO කියන්නේ COOH තිබ්බ කෙනෙක්. හරිද? මෙතන NH2 මේ NH කැලේ තියෙද්දොත් එයා අනිවාර්යෙන් භාෂ්මික කෙනෙක්. COO කැලේ තිබ්බොත් එයා මෙයා NH2+ කැලේ තිබ්බොත් හරි NH කැලේ තිබ්බොත් එයා භාෂ්මිකයි මෙයා ආම්ලිකයි. එතකොට මෙන්න මේ වගේ අය සාමාන්‍ය මෙන්න මේ වගේ අය හරිද? නෙගටිව් charge R groups හරි පොසිටිව් charge R group නැති අය මෙන්න මේ වගේ අය හිටියාම තමයි අපි මෙන්න මේ සමීකරණ දාන්නේ. හරිද? එතකොට එයාගේ තියෙන PI අගේ නැත්නම් අපි කියන්නේ isoelectric pH අගේ වෙන්නේ pK1 අගේ. ඒ කියන්නේ pK1 කියන්නේ අපි හිතන්නකෝ pK1 කියන්නේ ඇල්ෆා මම ගන්න මෙතන මම එන්න මෙතෙන්ට යන්න. හරිද? අපි එහෙම ගමුකෝ. එතකොට ඒ කියන්නේ අපි කිසිම ආම්ලික හෝ භාෂ්මික කැලක් නැත්නම් සයිඩ් කියන නැත්නම් R දාමේ CH COOH NH2 සහ R හරිද? කිසිම කෙනෙක් නැත්නම් මෙයා NH3+ බවට පත් වෙනවා. මෙතන COO- බවට පත් වෙනවා. හරිද? බවට පත් වෙනවා. එතකොට මෙයාගේ මං කියන්නම් PK අගය PK1 මෙයාගේ PK2 එහෙම වුණොත් එන්නේ කීයද? PI සමානයි අපි දන්න ඒක නම් තියෙනවනේ PK1 ධන PK2 බෙදීම 2. හරිද? PK1 ධන PK2 බෙදීම 2. හරිද? දැන් අපි බලමු දැන් තමයි පොඩක් කයන්දරේ අමාරු වෙන්නේ. මොකද්ද? සයිඩ් චේන් එකේ ඒ කියන්නේ R දාමේ අංශ දාමේ සයිඩ් චේන් එකේ ආම්ලික කෑලි භාෂ්මික කෑලි ඉද්දි මේක කොහොමද කතන්දරේ වෙනස් වෙන්නේ කියලා. අපි තේරෙනවා ඒක වෙනස් වෙන මොකද හිතන්න සයිඩ් චේන් එකේ ඇසිඩ් කාණ්ඩයක් ඉන්නවනම් මොකද සමීකරණය? PI සමානයි PK ඇල්ෆා කාබොක්සිලික් ධන PK සයිඩ් චේන් බෙදීම 2. හරිද? දැන් ඇයි මේක දැන් බලන්න මේකෙදි මොකද්ද? PK1 කියන්නේ අපි ඇමයින් කාණ්ඩේ ඇල්ෆා ඇමයින් PK2 කියන්නේ ඇල්ෆා කාබොක්සිල්. හැබැයි මේ සමීකරණෙදී අපිට අදාළ වෙන්නේ ඇල්ෆා කාබොක්සිල් සහ සයිඩ් චේන් කෙනාගේ. හරිද? ඊළඟට PI භාෂ්මික කෙනෙක් ඉද්දි බේසික් කෙනෙක් ඉද්දි භාෂ්මික කෙනෙක් ඉද්දි මොකක්ද තියෙන්නේ? PK ඇල්ෆා ඇමයින් ධන PK සයිඩ් චේන් බෙදීම 2. හරි. දැන් මම මෙතන ඔයාලට ඔප්පු කරලා පෙන්නන්න නිකන් try කරන්න මෙන්න මේක කොහොමද මේ සමීකරණ දෙක ඇති වෙන්නේ කියලා. ලොජිකල්. හරිද? කඩපාඩම් කරන්න බලන්න අපිට. හරිද? මේක ලොජිකල් කොහොමද ඔප්පු වෙන්නේ එක තමයි දැන් ඔයාලට කියලා දෙන්නේ. හරි. ඒක තමයි මම මේ ටික ඔයාලට මතක් කරගෙන ආවේ. හරිද? ඒතකොට ඔයාලා දහසක් ගන්න පුළුවන් එකපාරම. මෙන්න මේ කාන්දර හොඳට ටිකක් ඔලුව තියාගන්න කොහොමද ආරක්ෂක වශයෙන් හැදෙන්නේ කියලා. හරි. මම ඉස්සෙල්ලාම ගන්නම්. ඔන්න මම දැන් තමයි ඒ කැලේ හොඳට පටන් ගන්න. හරිද? දැන් මම ගන්නම් R නැත්තම් අපි කියමු සයිඩ් චේන් එකේ ආම්ලික කැලලක් ඉද්දි සයිඩ් චේන් එකේ මේ ආම්ලික කැලලක් ඉද්දි හරිද? ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් මම ගන්නම් ඇස්පාටින්. හරිද? ඇස්පාටින් මේ සූත්‍ර කොහොමද එන්නේ? CH COOH NH2 එයාගේ සංයෝගය තියෙන්නේ කොහමද? CH2 බලන්න ඕන COOH. එතකොට බලන්න මෙතනත් COOH කියන එයා කොහොමත් ආම්ලික කෙනෙක්. මෙතන COOH කෙනෙක් ඉන්නවා. එහෙනම් මොකද ඇස්පාටින්ගේ R කාණ්ඩේ ඉන්නේ මොකද්ද? R කාණ්ඩේ ඉන්නේ ඇස්පාටින්ගේ R කාණ්ඩේ ඉන්නේ මොකද්ද? මෙතනදී ඉන්නේ ආම්ලික කෙනෙක්. හරි. දැන් බලමු මේ සමීකරණය හැදෙන්නේ කොහොමද කියලා. හරිද? මම කියලා දෙන්න. හරි. දැන් මම ඔන්න ඔයාලා හොඳට එක බලා ගන්නද? හරිද? මම දැන් ගන්නවා මෙන්න මේ වගේ ද්‍රාවණයක් ගන්නවා. ඒ ද්‍රාවණයට මම දානවා අපේ මෙන්න මේ කියන ආම්ලික ඇස්පාටින්ව දාන්න. හරිද? ඇස්පාටින් දාලා තියෙනවා. හරිද? හිතන්න මේ අපි හැමතිස්සෙම මේ ගණන් හදද්දී කරන්නේ pH අගය අඩු වගේක ඉඳන් වැඩි කියන ආම්ලික ඉඳන් භාෂ්මික පැත්තට තල්ලු කර කර මාධ්‍යයේ තියෙන pH අගය වෙනස් කර කර බලනවා මෙයාගේ pK එක කොහොමද හැදෙන්නේ කියලා. හරි. දැන් හිතන්න මම ගන්නවා pH 1 අවස්ථාව. ඒ කියන්නේ pH අගය අඩුම අවස්ථාව. හරි. දැන් බලන්න හරි. දැන් ඔන්න බලන්න pH එක වෙන අවස්ථාවක ද්‍රාවණයක ඉන්නේ කවුද? ඇස්පාටි. හරිද? ඇස්පාටින් ඉන්නේ. දැන් මොකද වෙන්නේ? දැන් ඔන්න ඇමයිනෝ අම්ල කියන්නේ ස්වාරක්ෂක කෙනෙක්. ඇමයිනෝ අම්ල තමාගේ ස්වාරක්ෂක ගතිගුණ පෙන්වන්න.
දැන් බලන්න මෙතන ඉන්න කවුද කියලා. සෝරි මේ මාධ්‍ය මොන මාධ්‍යයක්ද? ආම්ලික මාධ්‍ය. එහෙනම් ආම්ලික මාධ්‍යයක් වෙච්ච ගමන් මතකද අපි කතා කරා? ආම්ලික මාධ්‍ය කෙනෙක් වෙච්ච ගමන් මොකද කරන්නේ? එයා ස්වාරක්ෂක හැදෙන්නේ කොහොමද? මෙන්න මේ විදිහට බලන්න. ආම්ලික වෙච්ච ගමන් මොකද කරන්නේ? NH2 කෙනෙක් H+ කියන කට්ටිය ඇතුල් කරගෙන මේකේ ආම්ලික ගතිය අඩු කරනවා. එහෙනම් බලන්න මෙතනදී එහෙම කෙනෙක්ට ඉන්නේ කවුද විතර? එහෙම කෙනෙක්ට ඉන්නේ NH2 කියන කෙනා. එහෙනම් ඉස්සල්ලාම වෙන්නේ ස්වාරක්ෂක ලෙස මෙයා හැසිරෙනවා. ස්වාරක්ෂක ලෙස හැසිරෙනම කොහොමද එන්නේ? HCOOH CH2 මෙයාට වෙනසක් වෙන්නේ නැහනේ. ඇයි මෙතන ඉන්නේ අම්ල. මේ දෙන්නම අම්ල. දැන් තව දුරටත් මේ දෙන්න H+ කඩ කඩ දුන්නොත් මොකද වෙන්නේ? තව දුරටත් මේක ආම්ලික වෙනවා. දැන් අපි ස්වාරක්ෂක මොකද කරන්න ඕනේ? ආම්ලිකයක ආම්ලික බව අඩු කරලා බාෂ්පීය පැත්ත තල්ලු කරන්න ඕනේ. දැන් එහෙමනොත් එහෙනම් මේ දෙන්න හදලා වැඩක් නැහැ නේ. එහෙනම් එකම දේ මොකද්ද? NH2ට එක H+ කෙනෙක් ඒ වගේ එකතු කරන එක. එහෙම වුණාම වෙන මොකද්ද? NH3+ වෙනවා. හරි. දැන් මට කියන්න දැන් අපි කලින් ඉගෙන ගත්තා. ආම්ලික අවස්ථාවේදී එහෙනම් හැසිරෙන කවුරු වගේද? කැටායනයක් වශයෙන්. ආම්ලික මාධ්‍යයේ කැටායනයක් වශයෙන් හැසිරෙන නිසා එයාගේ සමස්තාරෝපණය කීයද? මෙතන ධන 1යි මම ලියන්නම් එක. මෙතන ධන 1යි මෙතන බිඳුවයි මෙතන බිඳුවයි. එන සමස්තාරෝපණය කීයද අනුව? ධන 1යි. අපි දන්නවා මෙන්න මේ අපි දැන් අපි කර මෙන්න මේ p i සමානයි pk වන්දන pk2 බෙදීම දෙක අවස්ථාවේ සමස්තාරෝපණය වෙන්නේ කීයද? මෙතන ධන 1යි මෙතන ඍණ 1යි සමස්තාරෝපණය බිඳුවයි. ඒ කියන්නේ සමස්ත ආරෝපණය බිඳුවක් වෙන අවස්ථාව තමයි අපි කියන්නේ මෙන්න මේ සමීකරණය යොදාගන්නේ. හරිද? සමස්ත ආරෝපණයක් වෙන අවස්ථාවේදී කිසිම අංශදාමයේ කිසිම ආම්ලික භාෂණික කොටසක් නැති වුනාම මෙන්න මේ සිට්‍රික් ඇසිඩ් එකේ මේ තියෙන PI යගේ හොයාගන්න අපි යොදන්න මොකද PK වන්දන PK2 දෙක. හැබැයි මෙතනදී මොකද අපේ දැන් ගන්න කැලේ මොකද විශේෂත්වය? අපේ කැලේදී ඇස්පාටින් කියලා කෙනෙක් ඉන්නවා. එයාගේ COOH කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ආම්ලිකයි. හරිද? එහෙනම් අපිට අර සමීකරණය පාවිච්චි කරන්න බෑ. හරි. අපි දැන් හරි. දැන් අපි මේක රිසර්ච් කරන්න යන්න. හරිද? ආම්ලික කැටායනේ ධන 1යි. හරි. දැන් මම මෙයාලා PK ගැන ලියන් යන ටක් ගාලින් COOH ගේ P නැත්නම් ඇල්ෆා කාබොක්සිගේ pH අගේ 1.87. එයා ආම්ලිකයිනේ. ඒෙන් තමයි P 4 වඩා අඩු වෙන්නේ. මෙයාගේ NH කියන්නේ මොකද? භාෂ්මිකන්නේ. එයාගේ pH එක 9 pK එක 9.72. මෙයාගේ අපේ ලිපිඩ් කොන් එකේ තියෙන CH2COOH කීයද pK එක? 3.9. හරි. දැන් මෙයා හිතන්න මෙතන හිතන්න ආම්ලික කෙනෙක් නැත්තම් මොකද සමීකරණය කරන්න තියෙන්නේ? මෙයා කෙනෙක් නැත්තම් 9.72 1.87 එකතු කරා බෙදීම දෙක උත්තරේ ගත්ත PI එකේ. හැබැයි වැඩේ කියන්නේ දැන් මෙතන තව කෙනෙක් ඉන්නවා. හරිද? කවුද මේ කාබොක්සි කෙනෙක් ඉන්නවා. හරි. දැන් බලමු මොකද වෙන්නේ කියලා. හරිද? දැන් මං ටික දැන් මේ මාධ්‍ය ආම්ලිකතාව මාධ්‍ය pH එකේ කීයද 1. දැන් මං ටික මාධ්‍ය pH එකේ වැඩි කරනවා. ඒ කියන්නේ මොකද්ද? භාෂ්මික එකතු කරලා හරි ආම්ලිකයට අඩු කරලා හරි pH එක ටික වැඩි කරනවා. දැන් හිතන්න මේ pH අගේ එකේ ඉඳන් ටික වැඩි කරන් යද්දී ඉස්සෙල්ලාම කවුරු pK අගේද හම්බෙන්නේ 1.87. මේ මාධ්‍යයේ pK අගය pH අගය 1.87 වගේ තැනට ආව මොකද වෙන්නේ? ඔයාලා දන්නවා COOH එක්කෙනා මොකද වෙන්නේ? COO සහ H+ අයන ගානට සමානව බෙදෙනවා 1.87. 1.87 පැන්න ගාම මොකද කරන්නේ? මෙයා හිතනවා මොකද්ද? මාධ්‍ය භාෂ්මික වෙනවා කියලා. දැන් මෙයාට සාපේක්ෂව දැන් මොකද වෙන්නේ? මෙයාගේ pK යගේ 1.87යිනේ. ඒ අවස්ථාවේදී COO සහ H+ අයන සමානව බෙදලා දෙනවා. ඒ නිසා තමයි ඒ අවස්ථාවේදී pH සමානයි pK වෙන්නේ. ඔයාලා මතක ඇති ඒවල තිබ්බා pH සමානයි pK වෙන්නේ. හැබැයි දැන් මාධ්‍යයේ මොකද වෙන්නේ? pH අගේ වැඩි වෙච්ච ගමන් pH අගේ වැඩි වෙන භාෂ්මික වෙනවානේ. මෙයා හිතනවා අම්මලා මෙයාගේ මේ මාධ්‍ය මොකද වෙන්නේ? භාෂ්මික වෙන්න හදනවා. එහෙනම් මට සාපේක්ෂව මම මෙයා ආම්ලික කරන්න ඕනේ කියලා. හරි. එතකොට මෙයාට සාපේක්ෂව මෙයා ආම්ලික කරන්න ඕන නම් මොකද කරන්න ඕනේ? මෙතන COO ගෙන් H කෙනෙක් ගලව මාධ්‍යයට දෙන්න ඕනේ. එහෙනම් මෙයා අපි මේ මාධ්‍යයේ pH අගය 1.87 පැන්න ගමන් මොකද කරන්නේ? COOH එක්කෙනා COO මයිනස් වෙලා H+ ලබා දෙනවා. හරි. දැන් එතකොට කොහොමද මේ අයනේ තියෙන්නේ? CH NH ඒක කොහොමද? NH3 තාම ආම්ලික මාධ්‍ය. ඒ නිසා යා NH3+ විදිහටමයි ඉන්නේ. දැන් COOH OH නෙමෙයි COO මයිනස් සහ හැබැයි මෙතනදී මොකද? මෙයා වෙනස් වෙලා නැහැ. එයා 3.9 කියන්නේ යාට සාපේක්ෂව එයා දැන් 3.9 කියන්නේ මොකද්ද? මාධ්‍යයේ 1.87 පැන්න ගමන් විතරයි. මෙයාට සාපේක්ෂව PK යකට සාපේක්ෂව මෙයා මොකද්ද?
එයා ආම්ලික. එහෙනම් එයා තව මුකුත් කරන්නේ එයා නිකන් ඉන්න ආම්ලික නෝහ නිකන් ඉන්නවා. එහෙනම් එයාගේ කොහොමද එන්නේ CH2 COOH. හරි. දැන් බලන්න. හරි. දැන් බලන්න. දැන් හොඳට බලන්න. මේ අවස්ථාවේදී අයනේ සමස්ථාරෝපණය බලන්න. මෙතන ධන එකයි, මෙතන ඍණ එකයි, මෙතන ආරෝපණයක් නැහැ. බලන්න සමස්ථාරෝපණය ධන 1 ඍණ 1 වෙනවා. ධන 1 ඍණ 1 එකතු වුනම කිය සමස්ථාරෝපණය බිඳුවයි. අන්න සෙට්‍රික් ඇසිඩ් අවස්ථාවක් බවටපත් වුණා. හරි. දැන් සෙට්‍රික් ඇසිඩ් බවට පත් වෙලා. එහෙනම් දැන් මෙයාගේ pI යගේ කොහොමද එන්නේ? අපි දන්නවා දැන් දැන් මාධ්‍ය දැන් එයාගේ මාධ්‍ය කීයද? මේ pH යගේ 1.87 පැන්න ගමන් විතරයි. හරි 1.87 පැන්න ගමන් මෙයා ඍණ වෙනවා. දැන් ඍණයි බිඳුවයි. හරි. දැන් 1.87 අවස්ථාවේ තමයි බිඳුව වෙන්න පටන් ගත්තේ. හරිද? බිඳුව වෙන්න පටන් ගත්තේ. හරිද? බිඳුව වෙන්න පටන් ගත්තේ. හැබැයි pI යගේ කියන්නේ මොකද? pI යගේ වෙන්නේ හරිද? හරි දැන් ඔහොම කියන්න 1.87. දැන් මම දිගටම තවත් මේ මාධ්‍ය භාෂ්මීකරනවා. හරිද? මෙයාගේ මාධ්‍ය භාෂ්මීකරන. මාධ්‍ය භාෂ්මීකරන් යද්දී හිතන්න යම් කිසි අවස්ථාවක මෙන්න මෙයා පන්නනවා. 3.9 පන්නනවා. එතකොට එයා දකින්නේ මොකද? 3.9 පැන්න ගමන් එයා හිතන්නේ මාධ්‍ය භාෂ්මික වෙනවා. එහෙනම් මාත් මොකද කරන්න ඕනේ? මාත් H+ ගලව දෙනවා. මම මේ කියන්නේ 3.9 පැන්නොත් එහෙම. එහෙම වුණොත් මොකද වෙන්නේ? මම අදට පෙන්නන්න. එතකොට CH NH3+ එහෙමම එයාට සාපේක්ෂව කොහොමද මාධ්‍ය ආම්ලිකයි COO- CH2 ගෙත් අර COOH වෙන අයින් කළා. එයාත් හිතනවා අනේ මාධ්‍ය භාෂ්මීකරන මං ආම්ලික කරන්න ඕනේ කියලා COO- වෙනවා. දැන් බලන්න සමස්ථාරෝපණය. මෙතන ධන එකයි, මෙතන ඍණ එකයි, මෙතන ඍණ. එහෙනම් සමස්ථාරෝපණයගේ ධනයි, ඍණයි, ඍණ. හරි ධනයි, ඍණයි, ඍණ. එහෙනම් සමස්ථාරෝපණයේද ඍණ. එහෙනම් මෙතන තියෙන්නේ මොකද? මෙතන තියෙන්නේ භාෂ්මික අවස්ථාව. හරිද? ඒකනේ අපි කියන්නේ භාෂ්මික අවස්ථාවේදී ඉන්නේ ස්ථායි වෙන්නේ අනායනය කියලා. සමස්ත අනායන. හරිද? සමස්ත අනායන. හරි. එතකොට මොකද වෙන්නේ? එහෙනම් එයාගේ අර බිඳුවේ පරාසය අර සෙට්‍රොයික් ඇසිඩ් එකක් වශයෙන් ඉන්නේ මොන pH දෙක අතරද? මෙන්න මේ 1.87 පැන්න ගමන් බිඳුව පටන් ගන්නවා. 3. මෙන්න මේ කියන අගය පාස් කරපු ගමන් එයා ඍණ කෙනෙක් වෙනවා. එහෙනම් ඒ බිඳුවේ ඉන්නේ කී අතරද? මෙන්න මේ කියන 1.87යි කීයද? 3.9 අතර තමයි එයාගේ PA යගේ බිඳුව අවස්ථාවේ ඉන්නේ. අපි දන්නවා සාමාන්‍යයෙන් ඔය පිරිස්සලත් ගන්නෙ මොකක් හරි අවස්ථාවක නිර්වද්‍යතාවය වැඩි කරන මොකද කරන්නේ? මේ දෙක දෙකෙන් බෙදනවා. හරිද? මේ දෙක අරන් දෙකෙන් බෙදනවා. ඒතකොට තමයි අපිට හරියටම PA යගේ මැද්දේ ඉන්න කියලා කියන්නේ. ඒ හින්දා තමයි අපි කියන්නේ PI in කියන්නේ සයිඩ් චේන් එකේ ආම්ලික කෙනෙක් ඉද්දින් අපි සලකන්නේ කාද මේ ඉන්නේ මේ 1.87 කියන කාගේද 1.87 කියන ඇල්ෆා කාබොක්සිල්ගේ PK යගේ 3.9 කියන කාගේද සයිඩ් චේන් එකේ PK යගේ එහෙනම් PI සමානයි මොකද PK ඇල්ෆා කාබොක්සිලික් ධන PK සයිඩ් චේන් බෙදීම 2 ඒක තමයි මෙන්න මේ සමීකරණ ගන්න. හරි දැන් ඔයාලා දන්නවනේ මොකද වෙන්නේ කියලා. එතකොට ඔයාලා මොකක් හරි ගානක් ආවත් හරි මොකක් හරි ඒවා මේ සමීකරණ මත තියාගන්න. හරිද? මෙන්න මේක තමයි ආම්ලික මාධ්‍යදී වෙන්නේ. හරි. දැන් අපි කතා කරමු මොකද්ද භාෂ්මික අවස්ථාවේදී මොකද්ද වෙන්නේ කියලා. හරි. භාෂ්මික අවස්ථාව. හරි. භාෂ්මික අවස්ථාව කියන්නේ භාෂ්මික අවස්ථාව කියන්නේ මොකද්ද? සයිඩ් චේන් එකේ R චේන් එකේ සයිඩ් චේන් එකේ භාෂ්මික කෙනෙක් ඉද්දි. මම උදාහරණයක් ගන්නම් ඒකට ලයිසින්. හරිද? ලයිසින් ගන්න. හරි. ලයිසින්ගේ වින්‍යාසය කොහොමද නම් තියෙන්නේ ස්ට්‍රක්චර් එක. CH COOH COOH NH2 සහ R කාණ්ඩ වෙනස් වෙනවා. එයා කොහොමද දන්නේ? CH2 4 දෙනෙක් ඉන්නවා සහ NH2 කෙනෙක් ඉන්නවා. දැක්කද? NH2 කෙනෙක් ඉන්නවා කියන්නේ මොකද්ද? එයා භාෂ්මික වශයෙන් එයාගේ ඒ කාණ්ඩේ භාෂ්මික වෙනවා. හරි. ඔන්න භාෂ්මික කෙනෙක් ඉන්නවා. හරිද? හරි. මම ටක් ගාලා PK ගැන ලියන් යන්න. මෙයාගේ කීයද PK යගේ? COOH ගේ ඇල්ෆා කාබොක්සිල් ගේ 1.87යි. මෙයාගේ 9.72යි. මෙයාගේ 10.5. හරිද? හරි. දැන් අර වගේ තමයි කතන්දරේ. එයා ඉන්නේ මොන මාධ්‍යකද? එයා හිතන්නේ එයා ඉන්නේ ආම්ලික මාධ්‍ය. හරිද? ආම්ලික මාධ්‍ය ඉන්නේ pH යගේ එකක් වෙච්ච මාධ්‍යයක ඉන්නේ. මෙන්න එතකොට මෙයා මෙන්න මේ කියන මේ ඇමයිනෝ අම්ල මේකේ ඉන්නවා. හරිද? හරි. මේකේ ඉන්නවා. මොකද ඉස්සලම් වෙන්නේ? ඉස්සල්නම් වෙන්නේ මෙයා ස්වරක්ෂ කෙනෙක් වශයෙන් හැසිරෙනවා. හරිද? මෙයාගේ ප්‍රමුඛ වැඩේ ස්වරක්ෂ කෙනෙක් වෙන්න.
අපි කලින් ඉගෙන ගත්ත නේද? ආම්ලික මාධ්‍යකෙකින් කවුද මෙතනින් වැඩ කරන්නේ? මෙයා වැඩ කරන්නේ නැහැ. හැබැයි මෙයා වැඩ කරන්නේ. ඇයි NH2 කාණනේ? එයා මොකද කරන්නේ? එයා කරන්නේ H+ අරන් ඒ කියන්නේ මෙයාගේ මාධ්‍යක බාල අඩු කරන H+ අයින් කරගෙනවා. තව H+ කෙනෙක් මෙයාට ඇඩ් කර මෙන්න මෙයාට ඇඩ් කරගන්න. එහෙනම් මොකද වෙන්නේ? මෙතන NH2 වෙනකොට NH3+ කෙනෙක් ඉන්නවා. හැබැයි දැන් මොකද වෙන්නේ? එක ඇමයින් කාණයක් නෙමෙයි මෙතනත් ඇමයින් කාණයක් ඉන්නවා. ඒ නිසා මොකද වෙන්නේ? මෙයාත් ඇමයින් H+ කෙනෙක් එකතු කරගන්නවා. එහෙනම් මොකද වෙන්නේ? NH3+ වෙනවා. එහෙනම් ස්වාරක්ෂක ලෙස කොහොමද දැන් ඉන්නේ? අර මේ ලයිසින් H COOH මෙතන CH2 ඒවා 4ක් සහ NH2 නෙමෙයි දැන් ඉන්නේ NH3+. ඇයි ආය ස්වාරක්ෂක වැඩේ කරනවා ඉස්සෙල්ලම. හරි. දැන් මට කියන්න මේ අවස්ථාවේදී මොකද්ද දැන් ඒ සමස්ත ආරෝපණය? ධන 1යි ධන 1යි බිඳුවයි සමස්ත ආරෝපණය ධන 2යි. ඒක තමයි අපි කියන්නේ මොකද්ද? ඇසිටික් මේ මාධ්‍යදී ස්ථායි වෙන්නේ කැටායන. බා මේ කැටායනනේ ධන 2 කියන්නේ. හරි. දැන් මම මොකද කරන්නේ? මාධ්‍යයේ තියෙන pH අගය වැඩි කරන් යනවා. pH අගය වැඩි කරන් යද්දී අපිට ඉස්සලම හම්බෙන්නේ කවුද? කාබොක්සිල්. මතකද කාබොක්සිල් මොකද වෙන්නේ? කාබොක්සිල්ට සාපේක්ෂව 1.87 පැන්න ගමන් මොකද වෙන්නේ? 1.84 පැන්න ගමන් එයා හිතනවා අනේ මාධ්‍ය භාෂ්මික වෙන්න දගලනවා. මගේ වැඩේ භාෂ්මික වෙන මාධ්‍යයක් ආම්ලික. මෙයාට සාපේක්ෂව සමස්තය නෙමෙයි මෙයාට සාපේක්ෂව. එහෙනම් එයා මොකද කරන්නේ? මේ H+ ගලව එයා COO- වෙනවා. එහෙම වුණොත් දැන් කොහමද එතකොට මෙයා මේක ගලව. ඒ කියන්නේ 1.87 මාධ්‍යයට pH අගය දාම වැඩි කරන් යනවා. මාධ්‍ය pH අගය 1.84 වැඩි වෙච්ච ගමන් මොකද වෙන්නේ? මෙන්න මෙතන තියෙන H+ ගලවලා COO කියන කෙනා ඉදිරි වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? දැන් කොහොමද මාධ්‍යය යා ඉන්නේ? CH COO minus NH3+ CH2 4යි NH3+. දැන් සමස්තාරෝපණය කියන මෙයාගේ ධන 1යි ධන 1යි ඍණ 1යි සමස්තාරෝපණය ධනයි ධන 1යි මෙතන ඍණ 1යි මෙතන කීයද ධන 1යි සමස්තාරෝපණය. හරි තාම බිඳු වෙලා තියෙනවද? බිඳු වෙන පටන් අරන් ගන්න. තාම ධන 1 ඉන්නේ. ඉස්සරහදී ධන 2 ධන 1 කියන්නේ තාමත් සාපේක්ෂව මොකද මාධ්‍ය මොකද ආම්ලික. හරි. දැන් මොකද කරන්නේ? දැන් මම තව දුරටත් මොකද වෙන්නේ? මේ pH අගේ ටික ටික වැඩි කරගන්න. දැන් ටික ටික දැන් 1.8 තිබෙ ටික ටික වැඩි කරද්දී ඊළඟට කවුද අහු වෙන්නේ? ඊළඟට අහු වෙන්නේ කවුද? NH2 NH3+ කියන එක. NH2 ගේ කීයද? දැන් මම 1.8 දැන් දිගට වැඩි කරනවා. අපිට තව කෙනෙක් හම්බුන්නේ නැහැ. මෙයා 9.72 මෙයා 10.5 pKගේ. මම ඔහොම වැඩි කරන් යද්දී 9.72 හම්බෙච්ච ගමන් මොකද වෙන්නේ? 9.72 පන්නනවා. 9.72 පන්නම ගමන් මොකද වෙන්නේ? මෙයා හිතනවා අනේ මට සාපේක්ෂව ආම්ලික වෙන්න දගලනවා. මට සාපේක්ෂව ආම්ලික වෙන්න දගලනවා නම් මොකද කරන්නේ? මෙයාගේ තියෙන H+ කෙනෙක් ගලලා ඉවත් කරනවා. ඇයි යාට ඕනේ? එයා කරන්නේ මොකද්ද? මෙයාට සාපේක්ෂව ආම්ලික වෙන්න දගලනවා. හරිද? මෙයාට සාපේක්ෂව ආම්ලික වෙන්න දගලද්දි මොකද කරන්නේ? මෙයාගේ තමන්ගේ ඉන්න කෙනා ගලවලා දෙනවා. හරිද? මේකට මෙයාට සාපේක්ෂව කොහොමත් ආම්ලිකයි. හරිද? 1.7 පන්නලා තියෙන්නේ. එයාට සාපේක්ෂව දැන් කොහොමත් ආම්ලිකයි. මෙයාට සාපේක්ෂව මෙයා අනිසරි මෙයාට සාපේක්ෂව මොකද? මෙයාට සාපේක්ෂව මෙයා කොහොමත් භාෂ්මික වෙනවා. ඇයි pK ගේ 9.4 පන්නනවනේ. එහෙනම් දැන් මොකද කරන්නේ? භාෂ්මික කර මේ ආම්ලික බව අඩු කරන්න. මේ භාෂ්මික බව අඩු කරනවා. එහෙනම් මොකද කරන්නේ? NH3+ ගෙන් H+ කෙනෙක් අයින් වෙනවා. සෝරි. මෙයාට සාපේක්ෂව මේ මාධ්‍ය භාෂ්මික කරනවා. මෙයාට සාපේක්ෂව මාධ්‍ය භාෂ්මික කරනවා. ඒ කියන්නේ pH ගේ වැඩි කරනවා කියන්නේ භාෂ්මික වෙනවානේ. ඒතර භාෂ්මික බව අඩු කරන ස්වාරක්ෂක වශයෙන් මෙයා මොකද කරන්නේ? H+ කෙනෙක් පුද කරනවා. එහෙනම් පුද කරද්දි මොකද වෙන්නේ? NH3+ කියන එක්කෙනා H+ කෙනෙක් අඩු වුණාම මොකද වෙන්නේ? NH2 බවට සාමාන්‍ය බවට පත් වෙනවා. එහෙනම් මොකද්ද වෙන්නේ අන්තිමේට? දැන් එයා හිටියේ මෙන්න මේ අවස්ථාවේ. මේ අවස්ථාවේ දැන් මොකද වෙන්නේ? CH COO minus NH3 එක්කෙනා NH2 වෙනවා. හැබැයි මෙයා වෙනස් වෙන්නේ. ඇයි? එයාගේ එක්කෙනා පන්නන්න පටන් ගන්නෙ. එයා පුද කරන්න H+ පිට කරන්න පටන් ගන්න 10.5 පැන්නුවා. එයා තාම පන්නලා නැහැනේ. එහෙනම් මෙතන ඉන්නේ කීයද? මෙතන ඉන්නේ NH2 4 NH3+. එහෙනම් මෙතන ඍණ 1යි මෙතන ධන 1යි ඔන්න අපේ සිට්‍රික් ඇසිඩ් අවස්ථාව වෙන්න පටන් ගන්නවා කීයද? බිඳුව වෙන්න පටන් ගන්නවා. බිඳුව වෙන කීයේ පටන් වෙන්න කීයදන්ද? කීය පැන්නුවද බිඳුව අපිට වෙන්න පටන් ගත්තේ? 9.72 පැන්නකම. හරි. එහෙනම් මෙයාගෙන් තමයි පටන් ගන්න. ඊට පස්සේ දැන් අපි ටිකක් අර මේ සැඩයක් ඉස්සරහට යනවා. අන්න 10.5 පන්නනවා. 10.5 පන්න ගමන් මොකද වෙන්නේ? මෙයක් හිතනවා මාධ්‍ය භාෂ්මික වෙනවා කියලා. අනේ මෙයත් මොකද කරන්නේ?
3+ ගෙන් H+ කෙනෙක් අයින් කරලා එයත් NH2 වෙන්න හදනවා. NH2 වෙනවා. දැන් කොහොමද බලන්න යාගේ? එතකොට හිතන්න පැන්නුවොත් මොකද වෙන්නේ කියලා? දැන් වෙන්නේ CH3OO NH2 මෙතන මොකද CH2 ඒව 4යි NH3+ නෑ දැන් NH2 වෙනවා. ඇයි එයත් NH3+ ගෙන් H+ අයින් කරනවා NH2 බවට පත් වෙනවා. හරිද? එහෙනම් දැන් සමස්ථාරෝපණය කීයද? බිඳුවයි බිඳුවයි ඍණ එකයි අන්න සමස්ථාරෝපණ ඍණ එක වෙලා. බිඳුව අවස්ථාව කැන්සල් වෙලා. දැන් මෙයා භාෂ්මික අවස්ථාවක ඉන්නේ. ඒ කියන්නේ ඇනයනේ සක්‍රිය වෙලා තියෙන්නේ. එහෙනම් මට කියන්න මෙතනදී pH අගේ අපේ මෙන්න මේ කියන සෙට්‍රොයික් ඇසිඩ් අවස්ථාව වෙන්න පටන් ගත්තේ කාගෙන්ද? මෙන්න මේ අවස්ථාව වෙන්න පටන් ගත්තේ කාගෙන්ද? අපි කතා කරා මෙන්න මේ අවස්ථාවට ආවට පස්සේ. හරියට 9.72 පැන්නට පස්සේ. 10.5 පැන්නොත් මොකද වෙන්නේ කට්ටිය? 10.5 පැන්නෝ වෙච්ච ගමන් මොකද වෙන්නේ? එයා ඇනයනයක් වඩපත් වෙනවා. එහෙනම් මෙතනින් පටන් අරන් මෙන්න මේ අවස්ථාව අතරමැද තමයි මොකද්ද වෙන්නේ? PI යගේ රදා මෙන්න මෙයාගේ PI එක රදාපවතී. එහෙනම් මෙයාගේ PI යගේ අදාළ වෙන දෙන්න කවුද? 9.72යි 10.5යි. එහෙනම් අපි මොකද කරන්නේ? එහෙනම් අපි කරන්නේ PI යගේ හොයන්න 9.72යි 10.5 එකතු කළා. ඒ දෙන්න මැද්දෙන ඉන්නේ 10.5 බෙදෙනවා දෙකෙන්. එන්නේ යාගේ PI යගේ දල වශයෙන් අපිට අදාළ උත්තර එනවා. හරිද? දැන් ඔයාලා තියෙනවනේ මේක වෙන්නේ. මෙච්චරයි සමරීක. හරිද? ඔයාලා මතක තියාගන්න මෙච්චරයි. මොකද්ද? ඇමයිනෝ අම්ලයේ ඇමයිනෝ අම්ලයේ R කාණ්ඩේ අංශදාමේ ආම්ලික හරි භාෂ්මික කෙනෙක් නැත්තම් සමීකරණය මොකද්ද? pi සමානයි pk වන්දන pk2 ඒ කියන්නේ ඇල්ෆා කාබොක්සිල් ගේ pk ධන ඇල්ෆා ඇමයින් ගේ pk එකතු කරලා දෙකෙන් බෙදන්න. R කාණ්ඩේ ආම්ලික කෙනෙක් හිටියොත් මොකද සමීකරණය? pi සමානයි p ඇල්ෆා කාබොක්සිලික්. ඒ කියන්නේ යත් ආම්ලිකයිනේ. ආම්ලික කෙනයි p සයිඩ් චේන් කෙනයි ඔයාලා ඒක සයිඩ් චේන් කෙනයි අරන් දෙකට බෙදා. ඊට පස්සේ R භාෂ්මික අවස්ථාව මොකද්ද? pi වෙන්නේ මොකද්ද? එහෙනම් භාෂ්මික ඉන්නේ ඇමයින්. එහෙනම් p ඇල්ෆා ඇමයින් ධන p සයිඩ් චේන් අරන් බෙදීම දෙක. හරිද? ඔන්න ඔච්චරයි ඔයාලා මතක තියාගන්න. හරිද? අරක අරන් පෙන්නන එක පෙන්නන. හරිද? මොකද ලෙක්චර් අපිට ඒක තනින් විසඳන්න කිව්වනේ. හරිද? ඔන්න ඔහම තමයි උනේ. හරිද? හරිද? මෙන්න මේක තමයි. මේක අර ඔයාලා මතක තියාගන්න කොටස. හරිද? හරි. අනේ සෝරි මේක මේ සිංහල මීඩියම් සිංහල මීඩියම් හින්දා මේ වචනේ දාගත්ත. හරිද? ඉංග්‍රීසි මීඩියම් එකෙන් යන. හරි. ඔයාලා මේක නොතේරුණා මම හිතනවා මේක උදව් වෙයි කියලා. මේ තේරෙන්නේ. හරිද? මොකක් හරි ගැටලුවක් එහෙම තිබොත් මට දාන්න WhatsApp එක. හරි.